සුබ දවසක් අභිමානී ව්ලොග්ස් වලින් ගෙන තවත් වීඩියෝ එකකට ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඔන්න දැන් අභිමානී ව්ලොග්ස් YouTube කරන මම නුවන් දර්ශන ඔයාලා කවුරුත් දන්නවා ඇති. ඔන්න දැන් මම මේ වීඩියෝ එක කරන්නේ ඇත්තටම ඊශ්‍රායලයේ ඉඳගෙන. මගේ වීඩියෝ එකේ පළවෙනිම වීඩියෝ එකක් තමයි මම මේ ඊශ්‍රායලයේ ඉඳගෙන කරගන්නේ. හරි ඊශ්‍රායලයේ ඉඳන් කරන පළවෙනි වීඩියෝ එක තමයි මම ඔයාලට මේ අරන් එන්නේ. මම ඔයාලට අද අරගෙන ආවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරාංශයෙන් ඒ කියන්නේ අපේ විදේශ සේවාවකින් දැන් ඔන්න ඔයාලට ආයි ඔන්න වෙබ් එක ඇරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඉල්ලුම් කරන්න වෙබ්සයිට් එක ඕපන් වෙලා තියෙනවා. කැටගරිස් 4ක් යටතේ තමයි මෙවර වෙබ් එක ඕපන් වෙලා තියෙන්නේ. ඔයාලට ඊශ්‍රායලයේ එන්න අදහසක් තියෙනවා නම් ඒකේ වෙබ් එකේ තියෙනවා ඇප්ලිකේෂන් එක බිල් කරන්න ඉක්මන් කරලා ඔයාලා එන්න try කරන්න. ඉතින් මම ඇත්තට මාත් ඊශ්‍රායල් ආවා දැන් මමත් ආවේ ඔක්තෝබර් මාසේ 14 වෙනිදා රාත්‍රියේ තමයි මම ඊශ්‍රායලට ආවේ. ඉතින් මම දැන් පොඩ්ඩක් මේ දවස් ටිකේ මම පොඩ්ඩක් ඇවිත් බලන්න ඊශ්‍රායලේ මොනවද අපේ ලංකාවේ අය ඉන්නවද මොනවද කරන්නේ. සුපර් මාකට් වලට ඇත්තට ගොඩක් අය ඇවිල්ලා තියෙනවා. අපි හිතන තරම් අමාරු නැහැ. අපි යාලත් එක්ක කතා බහ කරා. ඉතින් ඊශ්‍රායලෙ එන්න මහ ලොකු අමාරුවක් නැහැ. සුපර් මාකට් වලටත් එන්න පුළුවන්. මම ඒ ගැන ඉස්සරහට ලොකු වීඩියෝස් ටිකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අද මම ඔයාලට කියන්නේ මේ විදේශ සේවා නියුක්තිකාරාංශය මගින් කියන්නේ ශ්‍රී ලංකාවේ අපේ රජය හරහා එන්න try කරන අයට ඔන්න වෙබ් එක ඕපන් වෙලා තියෙනවා. ඉතින් ඒකට ඉදිකිරීම අංශයෙන් තමයි වේකන්සි තියෙන්නේ. ඒකෙදි ඉල්ලලා තියෙනවා අයන් බාබෙන්ඩර්ස් සහ බාබෙන්ඩර්ස් කියලා. ඒ කියන්නේ අයන් බාබෙන්ඩර්ස් සහ බාබෙන්ඩර්ස්. අයන් බාබෙන්ඩර්ස් කියන්නේ කම්බි බඳින්නන් සහ කම්බි නවන්නන්ට තමයි ඇබෑර්තු තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ටයිල් මේෂන්ලට තියෙනවා ටයිල් අල්ලන කට්ටියට ඔන්න ටයිල් මේෂන්ලටත් වෙබ් එක ඕපන් වෙලා තියෙනවා. ඒ කට්ටියටත් පුළුවන් ඉල්ලුම් කරන්න. ඊළඟට තියෙනවා ප්ලාස්ටරින් මේෂන්ලට කපරාරු කරන අය මේෂන් වැඩ කරන අයට පුළුවන් ඒකට ඉල්ලුම් කරන්න. ඊට පස්සේ තියෙනවා ෂටරින් කාපෙන්ටර් කියලා. ෂටරින් කාපෙන්ටර් කියන්නේ පොම් මොක් ගහන කට්ටියට වඩු වැඩ කරන කට්ටියට ෂටරින් කාපෙන්ටර් වලින් ඉල්ලුම්පත් කැඳවලා තියෙනවා. ඒගොල්ලන්ටත් පුළුවන් ඒකට වෙබ් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක පුරව ගන්න. එහෙම ඇප්ලිකේෂන් එක පුරවන්න කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ලින්ක් එක මම එවන්නම්. මට WhatsApp එකේ group එකක් තියෙනවා. group එකට message එකක් දාන්න මම group එකට link එක එවන්නම්. ඉතින් මම හිතන්නේ ඇත්තටම ඔයාලා මෙහෙ එන්න try කරන්න. ගොඩක් හොඳයි. මමත් දැන් ඇවිල්ලා ඉතින් දවස් දෙකක් වගේ වෙන්නේ. මම ඉතින් පොඩ්ඩක් වඩපිටාවේ ඇවිදලා බැලුවා. හොඳයි ඇත්තටම හොඳ රටක්. අපේ ලංකාවට වැඩිය ඇත්තටම ගොඩක්ම හොඳයි. මොකද මෙහි ඉන්න රියදුරන් සහ කියන්නේ අපේ වාහන එලවන කට්ටිය වුණත් ඇත්තටම මාර විනීත රියදාවනයක් තමයි මේකේ තියෙන්නේ. කවුරු හරි පාර පනින්න මාරු වෙන්න ඉන්නවනම් ඒගොල්ලන් අපිට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. පදිකයන් හැටියට හොඳ විනීත රටක්. කියන්නේ මිනිස්සුත් හරි හොඳයි. ඔයාලා ඉතින් try කරන්න එන්න try කරන්න හැමෝටම පුළුවන් try කරන්න. ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඉතින් මේ එහෙනම් මම ඔයාලට මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තන්නම්. තවත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. මම ඔයාලට මම ආවේ කොහෙන්ද මොන ඒජන්සියෙන්ද මම ආවේ කියන එක ඔයාලට මම වීඩියෝ එකක් ඉදිරියේදී ගේනවා. ඔයාලට කිසිදු මුදලක් ඒ කියන්නේ ඒජන්සියකට දෙනකොට ඒජන්සිය ඔයාගේ ජොබ් එක කරන්නේ නැතුව ඔයාගේ දේ කරන්නේ නැතුව සල්ලි ගන්නෙ නැතුව ඒ කියන්නේ ඔයාගේ වීසා එක එනකන් ඔයාට කිසිදු මුදලක් ගෙවන්න නැතුව ඔයාට හොඳ ඒජන්සියක් මම කියන්නම්. ඉදිරියේදී මම කියන්නම් මේ වීඩියෝ එකක් ඔයාලට පැහැදිලිව මම අරගෙන එන්නම්. දැන් මේක ඇත්තටම හදිස්සියේ කරපු වීඩියෝ එකක්. ඔයාලා try කරන්න. එහෙනම් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලා දැන්ම subscribe කරලා තියාගන්න. මොකද මම දාන වීඩියෝස් ඔයාලට මග ඇරෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලට උදව් කරනවා. ඒක නිසා බය වෙන්න එපා. ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයකට මට කතා කරන්න. හැම දෙයකටම බැංකු ලෝන් ගන්න ඒවා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව කරගන්නේ කොහොමද කියන එක මම ඔයාලට එකින් එක ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. ඒක නිසා
මගේ channel එකත් එක්ක රැඳී සිටින දිගටම. එහෙනම් බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා.